වෙනවා. අද නිවාඩු දවසේ හස්බන්ඩ් ඕනේ කියලා අපි ආවා අලුතෙන් ආපු ඇවටාර් ෆිල්ම් එක බලන්න. අපි ඔන්ලයින් ටිකට්ස් බුක් කරලා ආවේ. දැන් අපි හදන්නේ ෆිල්ම් එක බලන්න. ෆොටෝ එකකුත් ගහගත්තා. ලස්සන. බලමු ෆිල්ම් එක හොඳයිද කියලා. Hello, you good? You want to go faster, huh? ඔයාලටත් බලන්න පොඩි ක්ලිප්ස් එකක් ගන්නවා බලන්න ලස්සනයිද කියලා. ඔයාලත් ගිහිල්ලා බලන්න ලස්සනයි මූවි එක. Right there, here. Shit, my comms. Here it goes. Bro, where you going? Is my protest noted now, fuckers? Jake. අයියනේ අපි ෆිල්ම් එක බලලා ඉවරයි. අපි දැන් යනවා හැව්ලොක් සිටි මෝල් එකට. ෆිල්ම් එක ලස්සනයි. එතනදී හමු වෙමු. ඔන්න ඉතින් අපි හැව්ලොක් සිටි මෝල් එකට ආවා. හැව්ලොක් එක නම් මාරම ලස්සනට සරසලා තිබ්බා. මම දන්නේ අපි OGF එකටත් යන්න හිතාගෙන ඉන්නවා. OGF එක කොහොමද ඒකේ සැරසිලි කොහොමද කියලා නම් දන්නේ. ඒ වුණාට මට ආස විදිහට කලර්ෆුල් විදිහට හැව්ලොක් එකේ ඩෙකරේෂන් කරලා තිබ්බා. අපි ඉතින් එතන ෆොටෝස් ගහලා නත්තල් ගහ ළඟ ඉඳන් ෆොටෝස් ගහලා තව නත්තල් 100 ෆොටෝ එකක් ගැහුවා. ගහලා වටේ ඇවිදලා ලස්සන බැලුවා. ඉස්සරහට යන් අපිත් එක්ක ඉතින් කොහොමද කියලා බලන්න. හැව්ලොක් එකේ නත්තල් ඩෙකරේෂන්ස්. මේ තියෙන්නේ ඉතින් අපි දෙන්න හැව්ලොක් සිටි මෝල් එකේ නත්තල් ගහ ඉස්සරහ ගහපු ලස්සන ෆොටෝස් ටිකක් බලන්නකෝ. හොඳයිද කියලා. අපි ගියේ එදා සන්ඩේ දවසේ නම් අපි මෙතනට යද්දී දෙකට විතර ඇති. ඒ වෙලාවෙ නම් ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නෑ. ඒ වුණාට සාමාන්‍ය ක්‍රවුඩ් එකක් හිටියා. හැමෝම ඉතින් කරන්නේ ෆොටෝස් ගහනවා, ලස්සන වීඩියෝස් ගන්නවා. ඒ දේවල් තමයි. ඉතින් අපිත් ඒ දේම කරා. ගේම් සෝන් එක පැත්තෙත් ගියා. ගේම්ස් නම් ප්ලේ කරේ නෑ. ඒ ටික වටේ බලලා ආවා. ඊට පස්සේ ඉතින් හස්බන්ඩ්ට දඩයක් දැම්මා. ස්වීට් කෝන් එකක් ගත්තා. ඒක ඉතින් රුපියල් 500ක් වුණා. අපි ගත්තේ මෙක්සිකානු එක. අපි දැන් මෙතනින් යනවා OGF එකට. බලමු OGF එකේ කොහොමද සැරසිලි කියලා. මේ තියෙන්නේ City of Dreams එක දවල්ට බලමු කොහොමද කියලා. OGF එකේ නත්තල් අපි දැන් OGF එකට ආවා. OGF එකේ නම් ලොකු ඩෙකරේෂන්ස් තිබ්බේ නෑ. නත්තල් ගහත් ලස්සනයි ලොකුයි. ලොකුවට තිබ්බා. ඒකෙත් ක්‍රවුඩ් එක හිටියා. අපි යන වෙලාව නම් ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නෑ. බැලුවා ඉතින් අපි ෆොටෝ ගැහුවා. ලස්සනයි නත්තල් ගහ.
හැබැයි කියන්න ඕනේ මගේ නම් හිත ඇදිලා ගියේ හැව්ලොක් එකේ නත්තල් ගහට. මම ඒකට තමයි ආස කරේ. ආයිත් හස්බන්ඩ් දඩයක් දැම්මා. අපි රෑ වෙලා ආවා පෝට් සිටි එක ළඟ ඩෙකොරේෂන්ස් බලන්න. ගෝල් ෆේස් එකේ එකත් බලාගෙන මේ තියන්නේ ඒ චූටි ටිප්ස් වගේ. මේ නිවිස් මම යනවා හස්බන්ඩ් එක්කත් ඉන්නවා. සෑහෙන සෙනඟක් හිටියා එදා නම්. කියන්න බැරි තරම් ඔඩිෆ් එකේ අපි යටිසෙන් හිටින කෙනාට අපි නිවිගෙදි පුදුමාකාර සෙනඟක් හිටියා. ගෝල් ෆේස් එකෙත් එහෙම ට්‍රැෆික් එක සෑහෙන්න. පෝට් සිටි එක ළඟ මේ තියෙන්නේ. පෝට් සිටි එකේ බැලුවා ඉතින් ඩෙකොරේෂන්ස්. පෝට් සිටි එක ලස්සනයි. හොඳට තිබ්බා. ආසයි ඉතින් දැක්කාම කානිවල් එකක් තිබ්බා ගෝල් ෆේස් එකේ. කානිවල් එකට නම් ගියේ නෑ. අපිට තව ටිකක් රෑ වෙන හින්දා අපි උදේම ගෙදරින් ආවේ. බඩගිනි හොඳටම උදේ ඉඳන් මුකුත් කාලා නෑ. මම කෑවට. ඒක නිසා අපි දින එකක් ගන්න ඕන හින්දා අපි මෙතන ෆොටෝස් වීඩියෝස් අරගෙන ලස්සනට බලලා අපි ඉතින් මෙතනින් තව ටිකකින් යනවා. බලමු කොහොමද කියලා. ලස්සන ෆොටෝ ගහනවා. හැමෝම ඉතින් ජීවිතේ ඒ මොහොතේ විඳිනවා. එයාලා හැමෝම ඒ වගේම මිනිස්සුන්ට ඉතින් කරදර ගිය දවස් ටිකේ කරදර සිද්ධ වුණාට මිනිස්සු ජීවිතේ විඳිනවා. ඒ මොහොතේ ජීවත් වෙනවා කියලා මට නම් හිතෙනවා. හරිම ලස්සන දවසක්. මෙතන පොත් සිටි එකේ නත්තල් ගහ ළඟ ලස්සන සෙන්ටර් බිබෙක් හදලා හිටියා. එයා හරිම ලස්සනයි. චුටි අය යාගෙන ගල ෆොටෝස් ගන්නවා. මේ තියෙන්නේ එයාගේ වීඩියෝ එකක් අස්පිට. ඉතින් අපි පාරේ විදන් යද්දී මෙන්න මේ ලස්සන ඩෙකොරේෂන් එකක් දැක්කා. ඒකත් ලස්සනයි හරිම. අපි දැන් ගෙදර යන තමයි හදන්නේ. ක්‍රිස්මස් එකේ කරම්බවල කොහොමද ලස්සන බලලා ඉවර වෙලා. හුඟ කාලයකට පස්සේ හස්බන්ඩ් එක්ක ගත වෙච්ච ලස්සන දවසක් අද. අපි දැන් මේ යන ගමන් ඩිනර් එක ගන්නවා. ඒකේ නම් වීඩියෝස් ෆොටෝස් මම මුකුත් අරගෙන නෑ. අපි දෙන්න හොඳටම බඩගින්න හිටියේ. ඒ නිසා එහෙනම් තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි බයි.